everyone. ඔන්න ඉතින් කලින් වීඩියෝ එකේ පොරොන්දුන විදියටම සිලෝන් ට්‍රිප් එක අපි අද ආවේ අපේ බේකර්ස් පෙන් ගමනේ ලස්සන එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. අපි මේ ජර්නි එකේ ෆස්ට් පාර්ට් එක අපි වෙනම වීඩියෝ එකකින් අරගෙන ආවා ඔයගොල්ලන්ට. ඒ වීඩියෝ එක මිස් වුණ කෙනෙක් ඉන්නවා නම් පහළ දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක බලන්න පුළුවන්. අපේ ජර්නි එකේ ෆස්ට් පාර්ට් එක තමයි බඹරකන්ද සහ ලංකා ඇල්ල. මේක වන් ඩේ ට්‍රිප් එකක් නිසා අපි උදේ වරුවේ ගියේ බඹරකන්ද ලංකා ඇල්ල. දැන් අපි හවස් වරුවේ යන්නේ බේකර්ස් පෙන්. ඉතින් අන්තිම වෙනකම් ඔයගොල්ලෝ අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා හිටියොත් ඔයගොල්ලන්ට පුළුවන් බේකර්ස් පෙන් ගියා වගේම එක්ස්පීරියන්ස් එකක් අපිත් එක්ක ලබා ගන්න. හරි, අපි එහෙනම් බේකර්ස් පෙන් යමු. බේකර්ස් පෙන් යන ගොඩක් අය මෙතන චුට්ටක් නැවතිලා යන්නේ නම් අමතක කරන්නේ නැහැ. මොකද කියනවා නම් වටේටම තියෙන කඳු පන්ති, මේ කොළ පාට පරිසරය, ගහකොළ, ඒ වගේම මේ මෙතන මැදින් යන සාරුව නිසා මෙතෙන්ට අමුතුම ලස්සනක් අරන් එනවා. කලින් නම් මේ පාරවල් මෙච්චර හොඳට තිබ්බේ නැහැ. කලින් ගොඩක් අබලන් තත්ත්වයේ තමයි තිබ්බේ. හැබැයි දැන් නම් මේ පාරවල් ගොඩක් හොඳට හදලා ඒ නිසා ලේසියෙන්ම යන්න පුළුවන්. හරි, තාම අපි මේ ගමන පටන් ගත්තා විතරයි. දැනටමත් මෙච්චර ලස්සන දේවල් බලා ගන්න පුළුවන් නම් ඔයාලට හිතන්න පුළුවන්ද තව ඉස්සරහට කොච්චර ලස්සන දේවල් ඇතිද කියලා. හරි, අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ නන්පේරියල් දියාල්ල ළඟට. ඇත්තටම මෙතනින් ඉස්සරහට යන්න නම් බයික් එකේ පොඩ්ඩක් අමාරුයි. ඒ වගේම මෙතනින් ටිකට් එකක් ගන්නත් ඕනේ. බේකර්ස් පෙන් යන්න මේ ළඟකදී ටිකට්ස් ගන්න එක නැවතුවා කියලා කීවට ඒ නවත්තලා තියෙන්නේ උඩා ෆැක්ටරි එක ළඟ තියෙන එන්ට්‍රන්ස් එකෙන් විතරයි. එක්කෙනෙක්ට රුපියල් 100ක වගේ පොඩි ටිකට් එකක් තමයි මෙතනින් ගන්න ඕනේ. ඒ වගේම යන වෙහිකල් එකේ ටයිප් එක අනුවත් වෙනම එකට ටිකට් එකක් ගන්න ඕනේ. හැබැයි උඩා ෆැක්ටරි එක ළඟින් නම් ඊට වඩා ලොකු ගානක ටිකට් එකක් අය කරා කියලා තමයි අපිට දැනගන්නට ලැබුණේ. නන්පේරියල් දියාල ළඟ ඉඳලා අපි යන්න තීරණය කළේ ත්‍රිවිල් එකක. මොකද එතනින් එහාට පාරේ සමහර තැන් ඉතාමත් අබලන් තත්ත්වයේ තියෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබුණේ. ඒ නිසා වැඩි රිස්ක් එකක් ගන්න නැතුව අපි ත්‍රිවිල් එකක යන්න තීරණය කළා. ඔයගොල්ලෝ ගොඩක් පිරිසක් එක්ක එනවා නම් නන්පේරියල් වලට හැරෙන තැනම මේන් රෝඩ් එක ළඟ ගොඩක් සෆාරි ජීප් තියෙනවා. ඔයගොල්ලන්ට සෆාරි එකක එන්න පුළුවන්. අපි ඉතින් දෙන්නෙක් නේ ගියේ. ඒ නිසා තමයි අපි ත්‍රිවිල් එකක යන්න තීරණය කළේ. ඔතනොයි පහළ ඈතින් ඕගොල්ලන්ට පේන්නේ නන්පේරියල් විවේකානන්ද විද්‍යාලය. ගොඩක් අය අතර මේ පාසල ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ලංකාවේ ලස්සනම පාසල විදියට. පාසලේ පිහිටීමත් එක්ක අපි වගේ පිටින් බලන අයට නම් ඒක ගොඩාක් ලස්සන පාසලක් කියලා තමයි පේන්නේ.
හැබැයි ඉතින් පාසලේ තියෙන පහසුකම් ප්‍රමාණය ඒ වගේම මේ පාසලේ ඉගෙන ගන්න දරුවන්ගේ ජීවිතත් ඒ වගේම ලස්සනද කියලා නම් අපිට ඇත්තටම දෙපාරක් හිතන්න වෙනවා. අපිට මේ පහලින් පේන්නේ ඒගොල්ලන්ගේ ගෙවල් කිහිපයක්. හරි, අපි දැන් ළඟා වෙලා ඉන්නේ නන්පේරියල් ටී ෆැක්ටරි එක ළඟට. අර මං කලින් කිව්ව විදිහට ටිකට් එකක් ගන්නේ නැතුව යන්න පුළුවන්කම තියෙන්නේ මෙන්න මෙතනින්. මෙතන ඉඳන් එහාට නම් පාර ගොඩක් කැඩිලා තියෙන්නේ. ඒ වගේම පාර ගොඩක් පටුයි. හරි, අපි ගිහිල්ලා බලමු. ඔන්න ඉතින් අපි බේකර්ස් පෙන් වලටම ආවා. නන්පේරියල් වතුවේ ආයේ 23 වෙනි වංගුව විදියට හඳුන්වන මේ බේකර්ස් පෙන් මුහුදු මට්ටමේ ඉඳලා අඩි 5000ක පමණ උසකින් තමයි පිටලා තියෙන්නේ. ඒ වගේම මේ හරිය ක්ලයිමේට් එක ගැන කතා කරනවා නම් නෝරෙලියට් ටිකක් සමාන සිසිල් බවකින් යුක්ත වෙනවා. මෙතෙන්ට බේකර්ස් පෙන් කියන නම ලැබිලා තියෙන විදිය ගැන හරිම ප්‍රසිද්ධ පුරාවෘත්තයක් තියෙනවා. ඒ තමයි බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරවරයෙක් වුණු සැමුවෙල් බේකර්ස් මහත්මයා සමග සම්බන්ධ කතාවක්. ඒ තමයි එතුමා දවසක් මෙතනින් අශ්වයාගේ පිටේ ගමන් කරමින් ඉන්න අවස්ථාවක මේ කඳු බෑමෙන් පහළට වැටිලා තියෙනවා. ඉතින් ඒ අනතුරින් එතුමාගේ ජීවිතේ ගලව ගන්න එතුමාට පුළුවන් වුණත් අශ්වයාගේ ජීවිතේ නම් ගලව ගන්න ලැබිලා නැහැ. ඒ අශ්වයා ඒ අනතුරින් මිය ගිහිල්ලා තියෙනවා.
ඉතින් මේ සිද්ධිය හේතු කරගෙන සැමුවල් බේකර්ස් මහත්මයා මේ වංගුව අශ්වලාඩමක හැඩයෙන් නිර්මාණය කරලා තියෙන්නේ තමන්ගේ ආදරණීය ගමන් සගයාව සිහි කිරීම නිමිත්තෙන්. අන්න ඒ නිසා තමයි මෙතෙන්ට බේකර්ස් බෙන් කියලා නම වැටිලා තියෙන්නේ. මේ පාර දිගේ කෙලින්ම උඩහට ගියාම ඔයගලන්ට නැග්‍රැග් බංගලෝ එක දක්වා යන්න පුළුවන්. මෙතන ඉඳන් බලනකොට වම් පසින් බලතුඩුව ගොම්මලි කන්ද ආදර කන්ද කඳු වැටිත් දකුණු පස තනිතලාවෙන් සමනලව ජලාශය සහ උඩවලව ජලාශය අපිට දැක බලා ගන්න පුළුවන්. බේකර්ස් බෙන් බලලා අපි ආපහු එන ගමන් නන්බේරියල් දියැලෙන් නාගෙන එන්නත් අමතක කළේ නෑ. මේ වෙද්දි වෙලාව හවස 5:00 විතර වගේ ඇති. දියැලේ වතුර නම් මාරම සීතලයි. අපි ඉක්මනටම නාගෙන ආපහු යන්න පිටත් වුණා. කරවලත් වැටිගෙන එනවා. ඒ වගේම වැස්සකුත් ළඟම එනවා. ඒ නිසා අපි ඉක්මනින්ම ආපහු යන්න ඕනේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි අපේ අද දවස ඉවර කරන්නේ. එහෙනම් ලස්සන ගමනාන්තයකින් ආයෙත් හම්බ වෙනකන් ගිහින් එන්නම්. බයි බයි.